මගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතැත්ති රුවති සිතැත්ති රුවති සිතැත්ති සිවූදඟකාරී රකින්නේ මීලයේ හොවා දැස වගේ සඳසාවී ඉන්න සුඳුරී ඉන්න නොතෙවි මේ ස්නේහ අරණ නුඹේ පමණයි හිමිනී තින්නු සැලී පෙමින් මියනාතුරානෙතුමානෙන් පෙරුමන් පිරු පෙම්හීනයි කුමරානනි උපකාරු ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ ඔබ පතනා හදමාගේ සනසේවී සංසාරේ නොනින් පෙමින් බලායිමි සුපෙම් සිනාතරු දැසේ රිදුන්නදින් හරින්නෙමි කවුලු පියන් හද මැදුරේ යන්න ඉගිලි ඉන්න නොතැවි ඒ ස්නේහරණ හිමි නුබටයි කිසිදානු වෙන්නු පැතූ පෙමින් රිදවා හැගුම් හද මඩලේ හිනෙහි සුවින් නොසලානෙතින් සඟවා කදුළුලය පාතුලේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සංතානේ ඔබ පතනා සුවමාගේ රිදවනවා සංතානේ රැයක් මගේ හිතක් ළඟින් හඳක් වගේ තනි රකින්න මලක් නොවී මලක් වගේ සුවඳ දිදී ළඟ රැඳෙන රුවති සිතැත්ති රුවති සිතැත්ති රුවති සිතැත්ති නවලක්ස් වයිට් සුවඳ ඇති ජැස්මින් සහ සමපෝෂණය කරවන විටමින් E සාරය සමගෙන් ඔබේ මුහුණට සුසනිදු තීප්තියක් ලබාදේ. නවලක්ස් වයිට්. යමු දරුවනේ අන්න හරි හරි අන්න එහෙම තමයි කුකුකුකුකුකුකු අන්න එහෙම තමයි ගේම් ගන්නවා පොඩි මේ 70ක් ජංචුන් සං වගේ 30ක් බ්‍රැඩ් පීට් වගේ පේන සර් කෙනෙක් ඉස්කෝලේ ඉන්නවද අපෝ නෑ අයියෝ පොඩක් කල්පනා කරනවාකෝ එයා ඉන්නවා ආගේ ඉස්කෝලේ මං කල්පනා කරලා බැලුවා ඒත් නෑ සර් කෙනෙක් නෙමෙයි වගේ මොකද්ද ප්‍රශ්නේ පණ ගිහින් වගේ නිකන් ජීවිතේ හරිම කටුකයි තවම වයස 18යි ජීවිතය ගැන දන්නවද 18යි කියලා ජීවිතයක් නැද්ද ඔයාට කෙලිම 28ක් වුණාද 18 හිටියේ නැද්ද දැන් ඔය ජීවිතය ගැන දන්නවද මොකද්ද ඔහොම ඉන්න මැටි මෙහෙ එන්නයි කිව්වේ හෙලෝ මේ මම කවුද මගේ නම්බර එක දන්නේ කොහොමද ක්‍රම සහ විදි තියෙනවා ඇයි මගේ දෙයක් ඔයාලඟ තියෙනවා අරන් එන්න ඔයාට මොනවද දෙන්නද ඒ මොනව වෙන්නේ නැතිද විල් කරනවද ලොකේෂන් එක ෂෙයා කරන්න මේ දැම්ම මට ටිකක් අසනීපයි වගේ මං හෙට ගෙනල්ලා දෙන්න ඔයාගේ ගෙදර එන්න ඇඩ්‍රස් එක ගන්න
නෑ 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 මං එන්නම්. මම ඇවිල්ලා දෙන්නම්. 9 වෙනකොට එන්න. නිව් ස්ප්‍රින්ග් පාර්ක් එකේ කැෆේ කරඟට 9ට. කවුද මට ඒ කතා කළේ? ඒ ලීසෝ වෙන්න පුළුවන්ද? මේකප් ඇතුවද? මේකප් නැතුවද? ඔයාට ඕනේ මේ දෙකේ මොකක්ද? හරි. එයා කෝටික විසි කරන්න කිව්වා. ඒ කියන්නේ කෝටික ගේන්න කියන්නේ ඉතුරු වෙන පොත විතරයි. ඒත් මගේ නම්බර් එක ලේසියෙන් ඉස්කෝලෙන් ගන්න පුළුවන් නේ. එතකොට මේ කෝට් එක ඔයා ජොක්කියෝ නේද? ඔයා මාව රවට්ටනවද? පොත් කඩේ පිම්පල් කෙල්ල නේද මේ? මාව රවට්ටන්න හිතුවද? ඇයි මේ? ප්‍රශ්නයක්ද? ආයි